අයිබෝන් ඉතින් මේ තින්නේ ජපානයේ ඒත් ඉතින් කඳුකර ප්‍රදේශයක ගම්මානයක තමයි මේ ඉන්නේ. ඉතින් බලන්න මේ ගම්මානේ තියෙන ගෙවල් ටික කොහොමද කියලා බලන්නකො. බොහෝම පැරණි ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. අනිත් ගෙවල් එකක්වත් නැහැ මේකේ. ඉතින් ඔක්කොම තියෙන පැරණි ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ පේන්නේ ඇති මේ හරිම ලස්සනයි. මේ බලන්න දහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. මෙහෙට හිම බොහොම අධිකවම හිම වැටෙනවා මෙහෙට. හිම වැටෙන ප්‍රමාණයකින් කියලා නිම කරන්න බෑ. මේ ගල් වල ජනෙල් දාලා තිබ්බට ඉස්සරහින් ගහලා තියෙනවා ලෑලි. ජනෙල් පාවිච්චි කරන්න බෑ, වරින්නත් බෑ. නිකන් ජනෙල් වශයෙන් තමයි තියෙන්නේ. මොකද තනිකර ලෑලි ගහලා තියෙන්නේ. ලෑලි වලින් වහලා තියෙන්නේ. මොකද ජනෙල් ටික හිම වැහෙනවනේ. මේ තට්ටුවක් විතර වැහෙනවා හිම. මේකේ තට්ටු දෙකක් තියෙනවා මම හිතන්නේ. තට්ටු දෙකකින් තට්ටුවක් විතරම හිම වැහෙනවා. වැහුණාම ඉතින් අර එළියට යන ටික විතරයි තියෙන්නේ මේ පැත්තේ. දැන් මේ හිම අඩුම කාලේ තමයි මේ. ඉතින් ඒත් මේ පැත්තේ හිම වැටිච්ච තව එහෙම තියෙනවා. මේ ඇල ගලාගෙන යනවා. මෙතන තියෙන මේ ලොකු ඇලක් හදලා මේ හිම දීලා තමයි මේ වතුර පාරවලදී එන්නේ. කඳු උඩින් එන වතුර පාරවල තමයි මේ කොටක් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ වගේ මේකේ පරණ ගයක් ඉතින් බොහොම ලස්සනයි මේ ටිකේදී. ලස්සන කඳු බෑවුම් තියෙන ලස්සන ප්‍රදේශයක්. ඉතින් නැවත අපි වීඩියෝ එකකින් හමු වෙනවා.